ආදරෙන් පිළිගන්නවා සචිත මෝටර්ස් අපේ YouTube channel එකට. අද අපි ඔයගොල්ලෝ වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. 3 wheel වල නිව්ට්‍රල් බල්බ් එක පත් වෙන්නේ නැතුව යනවා. එතකොට සෙල් ස්ටාර්ට් වදින්නේ නැහැ. ඔය වගේ ප්‍රශ්න එනවා. මේ ප්‍රශ්න එන්නේ මොකෙන්ද? කොහොමද හදාගන්නේ කියලා තමයි අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් බලමු වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද වැඩේ කරන්නේ කියලා. එතකොට 3 wheel එකක නිව්ට්‍රල් බල්බ් එක පත් වෙන්නේ නැහැ කියන්නේ ලොකු ප්‍රශ්නයක්. සෙල් ස්ටාර්ට් වදින්නේ නැහැ. ස්ටාර්ට් කරගන්න අමාරුයි. සමහර විට නිව්ට්‍රල් බල්බ් එක පත් වෙන්න තියෙන හේතු නිව්ට්‍රල් බල්බ් එකේ ළඟ තියෙන වයර් එක ගැලවිලා කැඩිලා වෙන්න පුළුවන්. සමහර විට මෙන්න මේ ස්විච් එක සවුත් වෙලා වෙන්නත් පුළුවන්. මේක තමයි නිව්ට්‍රල් ස්විච් එක. එතකොට මේ තියෙන්නේ අලුත් නිව්ට්‍රල් ස්විච් එක. වාහනයක නිව්ට්‍රල් ස්විච් එක. එතකොට ඔයගොල්ලන්ට වෙනස පේනවා ඇති මේකේ මේ නිව්ට්‍රල් ස්විච් එකේ මේ පොයින්ට් එක මේකේ ගෙවිලා තියෙනවා. පැත්තකට ගෙවිලා තියෙනවා. එතකොට හරියට නිව්ට්‍රල් පොයින්ට් එකට මේක සෙට් වෙන්නේ නැහැ. එතකොට තමයි නිව්ට්‍රල් බල්බ් එක පත් වෙන්නේ නැතුව යන්නේ. සමහර වෙලාවට ගියර් එක අපි ගියර් අත එහෙට මෙහෙට කරලා බලපුවම සමහර වෙලාවට පත් වෙනවා. ඒ වගේ ප්‍රශ්න එනවා මේ නිව්ට්‍රල් ස්විච් එක සවුත් වෙච්චාම. එතකොට මේකේ මේ අලුත් ස්විච් එකේ හොඳට පොයින්ට් එක තියෙනවා. එතකොට අපි නිව්ට්‍රල් කරද්දී මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් නිව්ට්‍රල් කරද්දී මෙන්න මේ පොයින්ට් එකේ තමයි ගියර් පෝක් එකේ නිව්ට්‍රල් පොයින්ට් එක මෙතන ගෑවෙන්නේ. එතකොට තමයි නිව්ට්‍රල් එක පත් වෙන්නේ. කියන්නේ මෙතන අර්ත් වෙච්චාම තමයි නිව්ට්‍රල් එක පත් වෙන්නේ. අපි බලමු එහෙනම් 3 wheel එකට කොහොමද නිව්ට්‍රල් ස්විච් එක මාරු කරගන්නේ කියලා. නිව්ට්‍රල් ස්විච් එක සම්බන්ධව මොනවා හරි ගැටලු තියෙනවා නම් මගෙන් ඔයාලා අහන්න. වීඩියෝ එක දිගටම බලන්න. එතකොට ඔයාලගේ වාහනේ නිව්ට්‍රල් ස්විච් එක එන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන තමයි නිව්ට්‍රල් ස්විච් එක තියෙන්නේ. නිව්ට්‍රල් ස්විච් එක මාරු කරන්න ඕන නම් ට්‍රීල් එක දකුණු පැත්තෙන් උස්සලා මෙන්න මේව යටින් බලපුවම පේනවා ගියර් කේබල් දෙක සම්බන්ධ වෙන තැන. ඒක තමයි නිව්ට්‍රල් ස්විච් එක තියෙන්නේ. මෙන්න මෙතන නිව්ට්‍රල් ස්විච් එක තියෙන්නේ. අපි ගලවමු. මම මේක බොරු කරලා තිබුණේ 17 අතරකින් තමයි ගලවන්න තියෙන්නේ. මේ තියෙන්නේ වර්ණ නිව්ට්‍රල් ස්විච් එක. මේකේ පොයින්ට් එක ගෙවිලා තියෙන්නේ. මේ තියෙන්නේ අලුත් නිව්ට්‍රල් ස්විච් එක. නිව්ට්‍රල් එක පත් වෙන්නේ නැති ප්‍රශ්නයක් ආවොත් ඉස්සෙල්ලා බලන්න වයර් එක කැඩලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. එහෙම නැත්නම් මේ නිව්ට්‍රල් ස්විච් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නිව්ට්‍රල් ස්විච් එක අලුතෙන් දාගන්න. එතකොට මොන ප්‍රශ්න නිව්ට්‍රල් ස්විච් එක හයි කරගෙන තමයි හයි කරාට පස්සේ නිව්ට්‍රල් ස්විච් එක තියෙන්නේ. මේ නිව්ට්‍රල් පොයින්ට් එක. මේ නිව්ට්‍රල් පොයින්ට් එක අපි නිව්ට්‍රල් කරපුවාම මෙන්න මේ නිව්ට්‍රල් ස්විච් එකේ පොයින්ට් එකට සම්බන්ධ වෙනවා. එතකොට තමයි නිව්ට්‍රල් බල්බ් එක පත් වෙන්නේ.
නියුට්‍රල් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔන්නම තමයි නියුට්‍රල් ස්විච් එක මාරු කරන ප්‍රශ්නේ නියුට්‍රල් ප්‍රශ්නේ හදාගන්නේ. එහෙනම් අපේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ මොන හරි දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. අපේ වීඩියෝස් වලට කැමති නම් ලයික් කමෙන්ට් එකක් දාන්න. අපිට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහට වැදගත් වීඩියෝ වලට දෙනවා අපි. එහෙනම් සුබ දවසක්. තවත් වීඩියෝ එකකින් හමු.